ආයිබෝවන් සුබ දවසක් සරසවි ඇස්ට්‍රෝලජි YouTube channel එක එකතු වී සිටින සියලුම දෙනාට විශේෂයෙන් 2026 අලුත් අවුරුද්ද සියලු දෙනාගේ පැතුම් ඉටු වෙන බොහෝම යහපත් වූ අවුරුද්දක් වෙන්න කියලා සියලු දෙනාට ගිටම ප්‍රාර්ථනා කරන ගමන් සරසවි ඇස්ට්‍රෝලජි YouTube channel එක තුලින් අද අපි කතා කරන්නේ ජනවාරි මාසය කටක ලග්නයට ඇතිවන්නා වූ සුබ අසුබතාවයන් පිළිබඳව. කලින් අපි මේෂ උෂම මිථුන ලග්න වලට ජනවාරි මාසයේ 2020 අලුත් අවුරුද්දේ ජනවාරි මාසයේ ඇතිවන්නා වූ සුබ අසුබතාවයන් ගැන කතා කරා. අද අපි කතා කරන්නේ සඳු හිමි කටක ලග්නයට මෙම ජනවාරි මාසයේ ඇතිවන්නා වූ සුබ අසුබතාවයන් පිළිබඳව. මෙන්න මේ විදිහට තමයි ජනවාරි මාසයේ ආරම්භ වන්නේ කට ලග්න හිමියන්ට ග්‍රහචාරය. ලග්නෙන් දෙවැන්නේ කේතු ගෝචරය සිදු වෙනවා. ඒ වගේම හයවැන්නේ ග්‍රහයන් 4 දෙනෙක් රවි කුජ බුධ ශුක්‍ර ග්‍රහයන් 4 දෙනෙක් ගෝචරය සිදු වෙනවා හයවැන්නේ. ඒ වගේම අටවැන්නේ රාහු, නවවැන්නේ ශනි, ලග්නාධිපති සඳු උච්චව තමයි මේ මාසේ ආරම්භ වන්නේ. 11 වෙන්නේ උච්ච බලයෙන් ක්‍රියාත්මක වෙනවා. 11 වෙන්නේ ගෝචර සිදු වෙනවා. ඒ වගේම ගුරු 12 වෙන්නේ ගෝචරය සිදු වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි ජනවාරි මාසයේ කටක ලග්න හිමියන්ට ග්‍රහ ගෝචරය සිදුවන්නේ. එම නිසා ජනවාරි 2026 අලුත් අවුරුදු ජනවාරි මාසයේ ඇතිවන්නා සුබ අසුබතාවයන් කතා කිරීමේදී විශේෂයෙන් ආර්ථික තත්ත්වය යම් යහපත් තත්ත්වයක් උදා වෙනවා. පසුගිය කාල සීමාවට සාපේක්ෂව මන්ද ලග්නාධිපති 11 වෙනි උච්චව තමයි මේ මාසේ ආරම්භ වන්නේ. ඒ නිසා කටක ලග්න හිමියන්ට ආර්ථික තත්ත්වයේ සුරක්ෂිතභාවය වර්ධනය වෙලා යහපත් තත්ත්වයක් උදා වෙන මේ කාල සීමාවේ මිල මුදල් අතේ රැඳෙන කාල සීමාවක් ව්‍යාපාර කටයුතු වගේම කරන රැකියා කටයුතු වලින්ම සාර්ථකත්වයක් පත් වෙලා යම් මුදලක් ඉතුරු කරගෙන ආර්ථිකම යම් ස්ථාවරයකට පත් වෙන්න යහපත් තත්ත්වයකට පත් වෙන්න මෙම මාසය ජනවාරි මාසය කටක ලග්න හිමියන්ට යහපත් කාල සීමාවක්. නමුත් තව දෙයක් කියන්න මේ ජනවාරි මාසය කටක ලග්න හිමියන්ට ආර්ථික තත්ත්වය යහපත් වුණත් හදිසි මුදල් වියදම් අනවශ්‍ය මුදල් වියදම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන් සමාජයේ අනිකුත් අය සමග ආශ්‍රය කිරීමේදී යම් යම් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. මුදල් ගනුදෙනු ඒ වගේම ළඟම හිතවතෙක් ඥාතීන් සමග මුදල් ගනුදෙනු වගේ දේවල් කරනවා නම් බොහොම සැලකිලිමත් වන්න. මේ ජනවාරි මාසය ආර්ථිකත්වය යහපත් වුණා. මුදල් පාඩු සිදුවීම් මුදල් සම්බන්ධයෙන් යම් පාඩු සිදුවීම් අලාභ සිදු වෙන්න පුළුවන් නිසා කටක ලග්න හිමියන් ළඟම හිතවතුන් හා නෑදෑයන් හා අසුරු කරන පුද්ගලයන් පිළිබඳ බොහොම සැලකිලිමත්ව තමන්ගේ ආර්ථිකත්වය සුරක්ෂිත කරගෙන තමන්ගේ ජීවනෝපාය මාර්ගයේ යහපත් තත්ත්වය උදා කරමින් ව්‍යාපාර කටයුතු යහපත් තත්ත්වය උදා කරමින් ආර්ථිකමය ශක්තිමත්භාවය වර්ධනය කරගන්න කටක ලග්න හිමියන් මේ මාසයේ උත්සාහය උනන්දුව ඇති කරගන්න. ඒ වගේම අධ්‍යාපන කටයුතු වල නිරත වෙන කටක ලග්න හිමි දරුවන්ටද මෙම කාල සීමාව අධ්‍යාපන කටයුතු යම් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පාවීම් කලකිරීම නැත්නම් අතපසු වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න කටක ලග්න හිමි දරුවන් අධ්‍යාපන කටයුතු යම් ගැටලු බාධාවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විවාහවත් වෙන බලාපොරොත්තු ඉන්න විශේෂයෙන් ප්‍රේම සම්බන්ධ පවත්වන කටක ලග්න හිමියන්ටද මේ කාලය යහපත් කාල සීමාවක්. ඒ වගේම ප්‍රේම සම්බන්ධ පවත්වන කටක ලග්න හිමියන්ටද ඒවට සම්බන්ධ යම් බාහිර පාර්ශ්ව යම් ගැටලු ප්‍රශ්න වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම විවාහපත් වුණු කටක ලග්න හිමියන්ටද විවාහ ජීවිතේ බොහොම යහපත්ව ගත කරන්න වාසනාව පවතින කාල සීමාවක්. යම් යම් කසුගේ කාල සීමාව යම් ගැටලු ප්‍රශ්න පැවතියා නම් ඒවා ඉවත් වෙලා විවාහ ජීවිතේ සාර්ථකත්වයට වෙන්න විවාහ ජීවිතය තුළ දෙදෙනා අතර අවබෝධයෙන් කටයුතු කරන්න ලැබෙන කාල සීමාවක් මේ ජනවාරි මාසය නිසා කටක ලග්න හිමියන්ට විවාහ ජීවිත ගත කරන දෙදෙනා අතර බොහොම අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන් ලැබෙන බාහිර පාර්ශ්වයන්ගෙන් ගැටලු ප්‍රශ්න ආවත් ඒවාට මුහුණ දීමේ ශක්තිමත් භාවය ඇතිවන බොහොම යහපත් වසරක ආරම්භයක් තමයි මේ ජනවාරි මාසයේ කටක ලග්න හිමියන්ට. ඒ වගේම ව්‍යාපාර කටයුතු වල නියැලෙන සිටින කටක ලග්න හිමියන්ටද බොහොම සාර්ථක ව්‍යාපාර කටයුතු වල නියැලෙන්න අවස්ථා උදා වෙන කාල සීමාවක්. විශේෂයෙන් යොදවන මුදල් වලට යහපත් ආර්ථික ප්‍රතිචාරයක් ලැබෙන කාල සීමාවක් නිසා බොහෝම තමාගේ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අතරමඟ නවතාදී ව්‍යාපාර කටයුත්තක් නැවත ආරම්භ කරන්න බොහොම යහපත් කාල සීමාවක් මේ කටක ලග්න හිමියන්ට ආරම්භ වන්නේ. මේ 2026 ජනවාරි මාසයේ අලුත් අවුරුද්දේ ආරම්භය සමග කටක ලග්න හිමියන්ට ව්‍යාපාර කටයුතු නියැලී සිටින කටක ලග්න හිමියන්ට බොහොම යහපත් කාල සීමාවක් උදා වෙන නිසා තමාගේ උත්සාහය උනන්දුව මත ආර්ථිකත්වයේ යහපත් ජීවන තත්ත්වයක් උදා කර ගැනීමට මේ අවුරුද්දේ ජනවාරි මාසය බොහොම උත්සාහයෙන් කටයුතු කරන කටක ලග්න හිමියන්. ඒ වගේම මෙම කාල සීමාව තුළ විශේෂයෙන් බොහොම සතුටව විශේෂයෙන් මේ ජනවාරි මාසයේ ආරම්භය සමග ප්‍රිය සම්භාෂණ
සම්භාෂණ වගේ උත්සවවලට සහභාගී වෙන්න යහළු මිත්‍රාදීන් සමග බොහොම හිතවත් බොහොම සමගියව කටයුතු කරන පවුලේ අය සමග බොහොම සමගියව කටයුතු කරන්න සතුටින් කාලය ගත කරන්න ලැබෙන කාල සීමාවක් විශේෂයෙන් ප්‍රිය සම්භාෂණ වගේ දේවල් උත්සවවලට සහභාගී වෙන අවස්ථා උදා වෙනවා. බොහොම සතුටින් ගත කරන්න ලැබෙන කාල සීමාව මේ ජනවාරි මාසයේ කටකලක් හිමියන්ට ආරම්භය සමග මේ වගේම විශේෂයෙන් මේ කටකලක් හිමියන්ට මතක් කරන්න මේ රෝග පීඩා සම්බන්ධයෙන් විශේෂයෙන් කල්ගත වන රෝග වගේ පීඩාවල් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් බඩේ ආමාශයේ යම් ගැටලු ප්‍රශ්න වගේම සෙම් රෝග වගේ දේවල් ඇති වෙන්න පුළුවන් මේ කාල සීමාව. විශේෂයෙන් සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. හදිසි රෝහල්ගත වීම සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න කටලක් හිමියන් මේ ජනවාරි මාසයේ ආරම්භය සමග කටලක් හිමියන්ට සමස්තයක් ගත් කළ මේ ජනවාරි මාසයේ බොහොම යහපත් කාල සීමාවක් ආර්ථිකත්වයේ වගේම විවාහයේ අධ්‍යාපන කටයුතු යම් බාධාවල් පැවතියත් අධ්‍යාපන කටයුතු ලබන දරුවන්ට යම් ගැටලු ප්‍රශ්න පැවතියත් ආර්ථිකත්වයේ යහපත් තත්ත්වයක් උදාගෙන ඒ වගේම විවාහ ජීවිතේ ඒ වගේම ව්‍යාපාර කටයුතු ඒ වගේම විදේශගත වෙන බලාපොරොත්තුෙන් ඉන්නවන කටලක් හිමියන්ට මෙම කාලයේ තරමක් බාධාවල් පවතින ඒ සම්බන්ධයෙන් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මුදල් ප්‍රශ්න ඒ වගේම යම් ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් උත්සාහය තුළින් මේ වගේ දේවල් බාධාවල් මගහැරගෙන විදේශ කටයුතු විදේශගත වෙන්න විදේශ රැකියාව බලාපොරොත්තුෙන් සිටින කටලක් හිමියන්ට මෙම කාලය ඒවාට බොහොම යහපත් බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න ඒ තුළින් තමාගේ මෙතෙක් බලාපොරොත්තුෙන් සිටි විදේශ ගමන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් ලැබෙන කාල සීමාවක් මේ ජනවාරි මාසයේ ආරම්භය සමග සමස්තය ගත් කළ කටයුතුලක් හිමියන්ට මේ මාසයේ බොහොම යහපත් කාල සීමාව බොහොම අවබෝධයෙන් කටයුතු කළ යුතු කාල සීමාවක්. ඉතින් කටකලක් හිමියන්ට අද අපි මේ ජ්‍යොතිෂය තුලින් ජනවාරි මාසයේ 2026 ජනවාරි මාසයේ ඇතිවන්නා සුභාසුභතාවල් පිළිබඳව කතා කරා. ඉදිරියට අපි සිංහ ලග්නයට ජනවාරි මාසයේ 2026 අලුත් අවුරුද්දේ සිංහ ලග්න හිමියන්ට ඇතිවන්නා සුභාසුභතාවල් පිළිබඳව ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපගේ channel එක හා රැඳී සිටින ඔබට සුබ දවසක්.